අද ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ Prius 3rd generation car එකේ engine bay එක. ඉතින් ඒක මේ විදිහට තමයි bonnet එක අරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ පේන්නේ air filter එක. කළු පාට හතරස් පෙට්ටියක් වගේ තියෙන්නේ. ඉතින් එයා intake line එක තමයි කළු පාට ලොකු බටයක් වගේ තියෙන්නේ. ඒකෙන් තමයි එයා ඒක ඇතුළට ගන්නෙ. ඉතින් මේ පේනකොට radiator coolant එක ලොකු tank එක. ඊට පස්සෙන් පිටිපස්සෙන් පේන්නේ ඒක brake oil, ABS brake oil ටැංකිය තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ මේ ඔයගොල්ලෝ දකින්නේ මේ තැඹිලි පාට කේබල් සම්බන්ධ වෙලා තියෙන මේක තමයි ඉන්වර්ටර් එක. ඊට ඉන්වර්ටර් එකේ ඔයිල් එක තමයි රෝස පාටට තියෙන්නේ. ඉතින් ඉන්වර්ටර් එක ඉතාමත් වැදගත් කොටසක් මේ හයිබ්‍රිඩ් කාර් එකේ බැටරි එකට අත්‍යවශ්‍යම කොටස තමයි ඉන්වර්ටර් එක. ඉතින් ඒ අරුණම මේ පේන්නේ ඔයගොල්ලන්ට එන්ජින් ඔයිල් ඒ ටික එන්ජින් ඔයිල් දාන තැන ඒ වගේම මේ එන්ජින් ඔයිල් අපි සාමාන්‍යයෙන් චෙක් කරන්නේ මේකේ මෙන්න මේ විදිහට ඩිප් ස්ටික් එක එළියට ඇදලා අරන් මේ විදිහට ලෙවල් එක බලනවා අඩු වෙලාද වැඩි වෙලාද කියලා.